ඇත්තටම හරි අසරණ වෙලා හිටියේ. ඔයාව මම මාස 3න් සම්පූර්ණයෙන්ම ඇවිත් දුවනවා කියලා කිව්වා. මොකද නම? මගේ නම සඳුරු දිව්‍යන්ත. සඳුරු. ඔයාට මොකද්ද හැදිලා තිබ්බ රෝගේ මල්ලි? මට හැදිලා තිබ්බේ මල්ටිපල් ස්ක්ලෙරොසිස් කියන රෝගය. MS නේ? ඔව් MS. MS. ඔක 2019 දී තමයි මුලින්ම මම ඒක දැනගත්තේ මට MS තියෙනවායි කියලා. පස්සේ ඒ කියන්නේ ඔයාට මොනවාද මේ රෝග ලක්ෂණ මොනවාද? ඒ රෝග ලක්ෂණ ආවේ මම ග්‍රවුන්ඩ් එකේ PT කර ඉඳිද්දී පළවෙනියෙන් මට මේ ඇවිදගෙන එන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ වම් පැත්තේ කකුල ඉස්සිලා ආවේ නෑ ඉස්සරහට එන්න. එකපාරටම. ඔව් එකපාරටම ආවේ. මේ ඊට පස්සේ කොහොම හරි ටික මුළු වම් පැත්තටම ආවා. වම් අතට වම් කකුලට ඔය සේරටම ආවා. ලෙඩේ අන්තිමට ඇවිද ගන්න බැරි වුණා. ඒකට ඔයා ඒක අර පළවෙනි පාරම ආපුවාම මොනවා ට්‍රීට්මන්ට් ගත්තද බෙහෙත්? පළවෙනි පාරම ආපුවාම මං කරේ ඒ කියන්නේ පළවෙනියෙන්ම හොස්පිටල් ඇඩ්මිට් කරේ. ඔව්. ඒගොල්ලෝ ඉතින් ඔය MRI ඕවා කරලා සති දෙකකින් විතර කිව්වා මට MS තියෙන්නේ කියලා. එතකොට සති දෙකකට පස්සේ මම බැලුවේ දෙන්න හරියට ට්‍රීට්මන්ට් එකක් වෙන්නේ නැහැ. එතනත් ඒගොල්ලෝ ඇත්තටම කිව්වොත් ප්‍රධාන වශයෙන් දෙන්නේ ප්‍රෙඩ්නිසිලෝන් එකයි කැල්සියම් කාබනේට් කියන එක. ඒ කියන්නේ හරියටම ප්‍රතිකාරයක් කියලා ගන්න නැහැ MS වලට නේ? MS වලට ඇත්තටම බෙහෙත් තමයි කියලා තමයි කියන්නේ. බෙහෙතක් හොයාගෙන නැහැ, හැදෙන්න හේතුවක් හොයාගෙන නැහැ. හොයාගෙනත් නැහැ. මේ ඉතින් ඒ ගමන ඒක හරියන්නේ නැති හින්දා මම ඒක නැවැත්තුවා. ඊට පස්සේ සිංහල බෙහෙත් වලට ආවා. ඊට පස්සේ තැන් වලින් සිංහල බෙහෙත් කරා. ඒවට සනීප වුණා පොඩ්ඩක් අර තාවකාලිකව සනීප වුණා. හරියට උත්තරයක් හම්බුන්නේ නැහැ. එතකොට ඔයා කොච්චර කාලයක් කරාද මේ සිංහල බෙහෙත් ඒක? දැනකින් අවුරුද්දක් විතර. අවුරුද්දක් විතර කරා. තව දැන් මාස 6ක් වගේ කරා. ඊළඟ කරා එක තැනකින්. ඒ වැඩි තාවකාලිකව යටපත් වුණා. ඒ කියන්නේ මේ කරන කාලය ඇතුළත මොකුත් ප්‍රශ්නයක් නැහැ නේ? ඔව්. ඒ කියන්නේ අර හරියනවා ටිකක්. ඊට පස්සේ ආයෙ ටික දවසක් යනකොට ආයෙනවා. ඊට පස්සේ මම ඉතින් වෙද මහත්තයා ගැන දැනගත්තේ අර YouTube එකෙන් තමයි YouTube වෙද මහත්තයා. ඊට පස්සේ ඉතින් වෙද මහත්තයාව හම්බ වෙන්න ආවා අවුරුදු 2ක්. වෙද මහත්තයා ළඟට එනකොට ඇත්තටම මේ ඒ රෝගේ ගොඩක් උත්සන්න වෙන අපිට පස්සේ. මම තාත්තයි මාව දෙපැත්තෙන් අල්ලගෙන ආවේ. ආයෙ ගන්න බැරුව. කකුල් දෙක මේ ඉනේ පල්ලෙහා දැනෙන්නේ. පල්ලෙහා මට තේරුණේම නෑ. කොහොමද දකුණු අත විතරයි මට තේරුනේ මුළු ඇඟෙම. එහෙම තමයි වෙද මහත්තයා ගාවට ආවේ. ඒක ඇවිද ගන්න මොකුත්ම කරන්න බෑනේ. අර මෙයා හිතේ මසල් මෙමරි එකෙන් තමයි කකුල තියාගන්නේ. කකුල එන්නේ නෑ. ඉතින් අපි දෙන්න මෙතන මතකයි දෙපැත්තෙන් අල්ලගෙන තමයි වෙද මහත්තයා ළඟට ගෙනා. ඒ අවුරුදු කීයකට කලින්? අවුරුදු 2023 වගේ. ඊට පස්සේ කොහොම හරි අවුරුදු 2ක් විතර වෙද මහත්තයාගෙන් බෙහෙත් කරා. ඊට පස්සේ ඉතින් වෙද මහත්තයා සනීප කරා. මාස 2ක් 3ක් කරනකොට අර ඇවිදින්න පුළුවන් ගතියට ආවා වෙද මහත්තයා තෙල් සාත්තුව ඒ ටික කළා මේ අර බෙහෙත් බැඳලා ඔන්න දීලා ඒ ටික කරනකොට මාස 3ක් විතර යනකොට ටික ඇවිදින්න පුළුවන් වුණා. ඒකෙන් දැනෙන්න ගත්තා. දැනෙන්න ගත්තා. කයි ආපු ගාම වෙද මහත්තයා කියපු ඒ වචන ටික මේ අපිට මාර විදිහට වැදුනා. ඒ කියන්නේ ඇත්තටම හරි අසරණ වෙලා හිටියේ. ඔයාව මම මාස 3න් සම්පූර්ණයෙන්ම ඇවිත් දුවනවා කියලා කිව්වා. ඉතින් ඇත්තටම මාස 3ක් යන්න හම්බුනේත් නැහැ. සාමාන්‍ය තත්ත්වෙට වෙද මහත්තයා ඇවිත් දෙවුවා. උතන ඔය කොරිඩෝ දිගේ ඔහොම තනියම ගියා. තනියම ඇවිත් දෙවුවා. අර කන්ද නැගලා එහාට ගිහිල්ලා එන්නේ කියලා තනියම ඇවිත් දෙවුවා. ඒකට අමාරුයි මෙයා විශ්වවිද්‍යාලයේ ගියා. ඇවිද්ද නෙමෙයි. ඊය මාස 3කින් වගේ රිකවර් වුණා වනේ. හැබැයි වෙද මහත්තයා තව දෙයක් තමයි වෙද මහත්තයා කියපු හැම දෙයක්ම අපි හරියටම කරා. දෙන්න ඕන කැඳ වර්ග අරවම ඇත්තටම සමහර වර්ග හොයාගන්න නැහැ. මගේ කුරුණෑගල ඉන්න යාළුවෙක් ඒ ගමනේ එයාට කෝල් කරාම එයා බස් එකේ එවනවා කොළඹට. මම බස් එකකින් ගිහිල්ලා අරගන්නවා මේ මේක. තව අපිට අනුරාධපුරින් එනවා. තව ගාල්ලේ මෙතෙන්ටම වෙදකම් කරගන්න ආපු එක්කෙනෙක් අපිට එයා කරපු දේ එයා එනකොට එයාත් අරන් එනවා. තව හිටියා මේ ගයියා දිනුම් කියලා. එයාත් මෙහෙට මේ වෙදකම් කරන්න ආවේ. එයාලත් ගුණා දුන්ති ගොඩාක් බෙහෙත් එකම තැන නෑනේ නේද? මේකම අලුත්
අලුත් බෙහෙත් අලුත් හම්බුණා අපි ආහා. කියපු දේ හරියටම කරා. කලානේ මොකක් හරි වාසනාවකට මෙයාට බෙහෙත ඕන කෙනෙකුට කවුරු හරි එක හොයලා හොයලා කරත් දුන්නා. ඒ කියන්නේ අපි අඳුරන්නේ නැති ඔව්. සමහර වෙලාවට ආහා. කොහොම හරි බෙහෙත් ටික හම්බ වුණා. ඒ කිව්ව විදිහට මේ කසාය ඔව්. සමහර දවස් වලට අපි කසාය මම කසාය වර්ග දෙකක් හින්දනවා එක දවසට. එක දවසට. එක දවසට. ඒ විතරක් නෙවෙයි මේ වෙද මහත්තයා සමහර වෙලාවට කිව්වා හරි මෙයාට දැන් දෙහි ටිකක් කපන්න ඕනේ කියලා. මෙහෙදිම සාන්ති කරුණ ඒ ටිකක් කරා. ඒ ටිකක් කරා. ඊට පස්සේ මේ මල් මාලා පූජාවක් තියෙනවා 508 මල් මාලා 508 508 අපි එන පාරට කුමාරි ගෙනලා ලක් විතර හදාගෙන එනවා. ඉතින් ඇත්තටම පූජා කරා. ඊට පස්සේ මේ තියෙන මේ බෝධිපාකාරය. ඔව් ඒකට පාම් පත්තු කරලා ඒ වැඩ ටිකත් ඒ පැත්තෙන් කරා. කලානේ. වෙන මහත්තයා ගොඩාක් උදව් කරා ඒ පැත්තෙන් අපිට. අපේ ඒ කියන්නේ මේ ෆිසිකල් විතරනේ මානසික මානසික පැත්තක් ඒ පැත්ත හරියටම හැදුවා. නැත්නම් අපි මානසික වැටුණා. ඉතින් අපිට ඉන්නේ පුතෙක් වෙච්චරයි. ඉතින් එයාට මෙහෙම වුණාම අපි ගොඩක් ඩවුන් වෙනවනේ. හැබැයි ඉතින් වෙද මහත්තයා කිව්වා බය වෙන්න එපා අම්මා මම පුතාව සනීප කරනවා. මේ වචනේ තමයි අපි විශ්වාස කරේ. ඒ වචනේ දිනම සිද්ධ සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න කොච්චර කල් ගියාද? සම්පූර්ණ අවුරුදු 2යි අවුරුදු මාස දෙක. ගානක්. ඒ ඇවිදලා කරලා හිටියනවා මාස 3 ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇවිදිනවා. ඇවිද ගන්න පුළුවන්. අපේ ආධාරයක් නැතුව ඇවිදින්න. ඇවිදලා කරලා හිටියා වැඩ ටික නේ. ඔව්. ඒ අතර තමයි මෙයාගේ ඉතින් ඩිග්‍රී එකත් කරේ යා. ආයෙත් බෙහෙත් කරගන්න අතරින් තමයි ඩිග්‍රී එකත් කරේ. ඔව් අර මේ ඔළුවට අර හිස ගුඩිච්ච දාන ඒව තමයි කැම්පස් එකට අරන් යනවා අපි ඉතින් එහෙම. දැන් කීයද වයස? දැන් 26. 26. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් අවුලක් නැහැ නේ. දැන් මොකුත් බෙහෙත් ගන්න ඒවා කිසි දෙයක් නැහැ නේ. දැන් විටමින්ස් ටිකක් විතරක් ගන්න මෙයාගේ ඩී ලෙවල් එක අඩු වෙන හින්දා ඒ ටික තමයි කරන්නේ මේ විද මහත්තයාගේ දිනුන ඒ කැඳ වර්ග ටික ඒ ටික බොනවානේ. ඒව ටික. ඒව නම් කොහොමද ඉතින් කෑම බීමනේ ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒ ටික දෙනවා. දැන් ඉතින් හොඳයි. ඇත්තටම කිව්වොත් එදා වෙද මහත්තයන් මම අහපු දෙයක් ඉස්සර දැන් 890ක් රෝග 990ක් ව්‍යාධි තියෙනවා කියන්නේ. ඒකට ව්‍යාධි කියන ගණයට මේවා හැදෙන්නේ. මගේ ලෙඩේ ඇත්තට කිව්වොත් ව්‍යාධි කියන්නේ කර්මජ රෝග. ඉතින් ඒවට අමතර දේවල් කරන්න වෙනවා මොනවද? පිං දේවල්. අපි ගොඩක් කරා උදව් කරා. පූජා ඒවා. ගම්පත් අයට උදව් කරේ. ඔය වෙද මහත්තයා දැනුවත්පත් කරා. එහෙම කරා ඔය කෑම බීම ගිහින් දුන්නා. ඒවා තියෙනවා. ආබාධිතයට උදව් කරා. ඒ කියන්නේ අර හඳහනක් බලලා කරන්න කියන ඒ පැත්තත් ඉතින් කරා. ඇත්තටම නොකරපු දෙයක් නෑ හැමදේම හැමදේම කරා. පිළිවෙලකට හැමදේම කරානේ. එහෙම කරන්නත් එපා හොඳ කරගන්න නේ. අපේ කැපවීම ඇත්තටම ඕනේ. ඕනේ. වෙද මහත්තයාට තනියෙන් මේක හොඳ කරන්න බෑ. අපි හරියට දෙන බෙහෙත් ටික වෙලාවට නැත්තම් ඒවා හරියටම දුන්නා. තෙල් දාන ඒවා හරියටම අපි ඒ කියන වෙලාවවලදී පාන්දර 4ට තියෙනවා වෙද මහත්තයා දුන්නා මෙයාගේ පිට මෙතන ඉඳලා පල්ලෙහාට තෙලක් ගන්න. මේ ස්නායු පොඳුරට පෙළියද. ස්නායු වල. පාන්දර 4ට ගන්න ඕනේ. ඉතින් පාන්දර 4ට අපි ඒ තෙල ගන්නවා. එළම් එක තියෙනවා. වෙනම මේ ඇඳක් තියෙනවා. ඒ ඇඳ අපි කපලා ආයි හැදුවා ඒක ගන්න. බෙහෙත් තෙල් ගන්න ඉන්නද? මෙතන තියෙන උස ඇඳ වගේ එකක් හදාගන්න. ලීසිනේ තෙල් බෙහෙත් එක ගන්න. උදේ හවස දෙකටම තෙල් ගෑවා. මෙහෙම තෙල් අරන් යන විදිහ මහත්තයා දෙනවා. ඊට පස්සේ හිසට තෙල් දාන්නේ. බෙහෙත් ටික හරියටම කරගත්තා නේ. මුලින්ම අපි මෙහෙට ආවා සතියට දවස් දෙකක් ගානේ ආවා. ඊට පස්සේ පළවෙනි මාස 3ක් විතර යනකම් එහෙම ආවා. ඊට පස්සේ වෙද මහත්තයා කිව්වා සතියට එක දවසක් එන්නේ. ඊට පස්සේ ඒ සතියටම බෙහෙත් දුන්නා. ඊට පස්සේ ඒ විදිහට ඊට පස්සේ මාසෙකට එක සැරයක් එක සැරයක්. ඊට පස්සේ ඉතින් දැන් හොඳ වෙලාත් ඉතින් දැන් මේ දෙවෙනි අවුරුද්ද මේ හොඳ වෙලාත් දෙවෙනි අවුරුද්ද. ඔව් ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් ආවේ වෙද මහත්තයා බලලා මේ කියලා යන්න. ඒක නේ ඒකත් තියෙනවා. මෙයාගේ ගත්ත පළවෙනි පඩිය ඒවද? දැන් ජොබ් එකකුත් කරනවා. එහෙනම් හොඳයි නේ තින්නේ වැඩි. වෙද මහත්තයාගේ ඉස්සරහ ගහන් තියෙන ඉවසීම කැපවීම විශ්වාසය. ඔව් ගාලා දෙනවා. බෙහෙතක් හොඳ ලෙඩක් හොඳ කරගන්න. ඇත්තටම අමාරුයි නේද? බෑ මෙයා බෙහෙත් ටික කොච්චර දුන්නත් ඒක ගෙදර ගිහලා හරියට වෙන්න. හරියට දුන්නේ නැත්නම් ගෙදර ගිහලා ඒක කරේ නැත්නම් මේක තමයි. ඒ ප්‍රතිඵල එන්නේ නැහැ. කියන
කියන හැම එකම බෙහෙත් එව්ව එකම තමයි ඒක ගාලෙන් ඕ වෙනක් ගෑල්ලා සමහර වෙලාවට මම දොලේ ඇවිල්ලා බෙහෙත් හොයනවා. හැමතැනම ගිහලා බෙහෙත් හොයන්න යනවා. සමහර වෙලට රෑ වෙලා ගෙදර එනවා බෙහෙත් හොයන්න. ඔව්. ඔබ දලු හිටන් දුන්න බොන්න මේ කැඳ කැඳ දුන්න හදලා. දලු කඳ. හරි මම ලොකු මේකක් ආවා. එයාගේ මෙයා වලින් අපේ ලෙඩ ගොඩක් නැති වුණා. අන්න ඒ ඒක කියන්නේ කය එයා කන බොන ඒ කැඳවලින් මට තීච්ච මහත්තයාගේ බෙහෙත් කැඳ ටික බීලා ඔව්. මෙයාට ඒ සනීපයි. කියන්නේ මෙයාට දෙන කැඳවලින් ඉතුරු වෙනව ටික අපි දෙන්න. අපි බොනවා. ආ විදිහට මේ ගුණයක් ආවා. හොඳයි හොඳයි. thank you එහෙනම් කතා කරාට.